ක්ලික් කරාට පස්සේ බලන්න මේ පේනද ඔයාලට ස්ටේටස් එකේ මේ වෙනවා. ඉතින් මේ විදිහට තමයි YouTube channel එකෙන් සම්බන්ධ. Welcome to the YouTube channel. හැමෝටම සුබ දවසක් යාළුවනේ. මේ වීඩියෝ එක නම් ගොඩාක් කාලෙකින් ඉන්න අවුරුද්දකට වඩා වැඩි මම හිතන්නේ මේ වීඩියෝස් කරගෙන අවත්තලා channel එකේ. ඉතින් මම අද ඔයාලට පෙන්වන්න යන්නේ මම ඔයාලට දැන් ස්ක්‍රීන්ෂොට් එකක් දාලා ස්ක්‍රීන්ෂොට් එකක් මම ඔයාලට පෙන්වන්නම්. මේ විදිහට කොහොමද WhatsApp එකේ අර රියැක්ෂන්ස් එන්න දාන්නේ කියලා. අපි එච්චර වැඩි කතාව දික් කරන්නේ නැතුව අපි යමු. මෙතන ඔයාලා මුලින්ම ඔයාලගේ Play Store app එකට යන්න. Play Store app එකට ගිහිල්ලා මුලින්ම බලන්න ඔයාලගේ WhatsApp update ද කියලා. මෙතනින් WhatsApp කියලා සර්ච් කරන්න. ඉතින් මෙතනින් WhatsApp කියලා අපි සර්ච් කරද්දී ඔයාලට WhatsApp එක පෙන්නනවා. මෙතන WhatsApp Messenger කෙනෙක් ක්ලික් කරලා මෙතන අප්ඩේට් කියලා එකක් තියෙනවා නම් මෙතන අප්ඩේට් කියන එක ඔයාලා දෙන්න ඕනේ. ඒක දුන්නට පස්සේ ඔයාලට පේන්නේ මේ විදිහට uninstall open කියලා. ඊට පස්සේ යන්න ඔයාලගේ WhatsApp app එකට. WhatsApp app එකට ගිහිල්ලා ඔයාලට මෙතනින් ඔයාලගේ messages ටික පෙන්නනවා. ඒ කියන්නේ ඔයාලා message කරලා තියෙනවා නම් message ටික පෙන්නනවා. එතනින් ඔයා මෙතන updates කියලා පල්ලෙන් ඔයාලට පේන විදිහ status මේක. මෙතනින් ඔයා updates කෙනෙකුට ක්ලික් කරන්න. ඒ ක්ලික් කරලා පස්සේ අපි සාමාන්‍ය විදිහටම ස්ටේටස් එකක් දාන්න විදිහටම දාන්න යන්න. මම මේකට ක්ලික් කරනවා. ක්ලික් කරලා මම ඉතින් ස්ටේටස් එකක් මම දාන්න යනවා. ස්ටේටස් දාන්නදී මම මේ ක්‍රිස්මස් මේක තමයි මම දාන්න යන්නේ. හරි. දැන් අපි ස්ටේටස් දාන්න දැන් අපි ආවනේ. ඒක ආවට පස්සේ ඔයාලට පුළුවන් මෙතන ඔයාලට පේනවාද පොඩි ස්ටිකර් මාක් එකක් තියෙනවා. මේ ස්ටිකර් මාක් එකට ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ මෙතන ඔයාලට රියැක්ෂන් කියලා පෙන්නනවා. මේ රියැක්ෂන් එක ක්ලික් කරාට පස්සේ ඔයාලට අවශ්‍ය රියැක්ෂන් එක මොකක්ද කියලා ඉතින් දාන්න පුළුවන්. මම මෙතනින් ක්‍රිස්මස් එකක් දාන්න ඕන නිසා මෙතන ක්‍රිස්මස් එකක් නැති නිසා මම ප්ලස් අයිකන් එක ඔබලා මම ක්‍රිස්මස් කියලා ටයිප් කරලා බලන්නම් මොකක් හරි එනවද කියලා. මේ එනවනේ. එතකොට මෙතනින් එනවා ගොඩක් මේකෙදි අපිට මේ විදිහට ස්ටේටස් අපි දෙකක් දාන්න බෑ. එකයි අපිට දාන්න පුළුවන්. මම මේක සිලෙක්ට් කරනවා. මේක සිලෙක්ට් කරලා මෙතනින් මේක දානවා. දාලා මේක ඔයාලට හරි. ඊට පස්සේ මෙතනින් ඩන් කියන එක ඔබන්න. ඩන් කියන එක ගිහුවට පස්සේ ඔයාලට මේ බටන් එක කැමති තැනකට ගෙනියන්න පුළුවන්. මේ කැමති තැන මෙතනින් ගෙනියලා මම මෙතනින් තියනවා. මෙතනින් තියලා මම මේක ටිකක් ලොක් කරලා තියෙනවා. මේක ලොක් කරලා මම මේක මේ මෙතන අරගෙන ඔයාලට කැමති නම් ඕන දෙයක් අර අපි පරණ ස්ටේටස් දාන විදිහටම ඔයාලට කැමති නම් කැමති එකක් ගන්න පුළුවන්. මම මේකට දානවා මේක ක්ලික් කරන්න කියලා. මේක දානවා. දාලා මෙතනින් මම ස්ටේටස් එක සෙන්ඩ් කරනවා. ඒක සෙන්ඩ් කරාට පස්සේ ඔයාලට මම මේ වෙන WhatsApp එකකින් ගිහලා පෙන්නන්නම් ස්ටේටස් එක කොහොමද පේන්නේ කියලා. මෙතෙන් මම දාපු ස්ටේටස් එක වල මෙතනින් පේන්නේ නැති. මේකට ක්ලික් කරාට පස්සේ බලන්න මේ පේනද ඔයාලට ස්ටේටස් එකේ මේ වෙනවා. ඉතින් මේ විදිහට තමයි යාළුවනේ ක්‍රිස්මස් වල මේ වගේ මේ WhatsApp අලුතෙන් ආපු අලුත්ම ෆීචර් එක මේකයි. එනවා ඔයාලා මේ විදිහට කරගන්න මම ගිහිල්ලා එන්නම්. මම new tech YouTube channel එකෙන් සඳහන්. අපිට කැමති එකක් දාගන්න පුළුවන්. හරි නේද?